ඉතා ඈත අතීතයේදී විජේ කුමරු සිය දඩබ්බර සහ අකීකරු හැසිරීම නිසා සත් 100ක පිරිසක්ද සමග සිය මවුරටෙන් පිටුවහල් කරන ලදී. බොහෝ දිනක් මුහුදේ ගත කිරීමෙන් අනතුරුව ඝන වනාන්තරයෙන් ගැවසීගත් විවිධ අද්භූත හඬින් පිරුණු අබිරහස් ලංකාද්වීපයට විජේ කුමරු සහ පිරිස ළඟා වූහ. එම අඳුර වනයේදී සෙවණැලි අතර සැඟවී ඔවුන් දෙස බලා සිටි යක්ක ගෝත්‍රික අබිරහස් කාන්තාවක් වූ කුවේනිය ඔවුන්ට හමු විය. සිය මායාමලය භාවිතා කරමින් කුවේනිය විජේගේ සෙබළුන් සිය මායා දැලෙහි සිර කළාය. එහෙත් කුමරුගේ නිර්භීතකම දුටු ඇය ඔහුට ජීවිත දානය දුන්නාය. විජය කුමරු කෙරෙහි කුවේනියගේ සිතේ ආදරයක් ඇති වූ අතර ඔවුන් දෙදෙනා එක්ව දූපතේ හදවත බඳු ස්ථානයක නිවහනක් ගොඩනගා සමගියෙන් යුතුව පාලනය ගෙන ගියහා. යක්ක ගෝත්‍රිකයන් සහ නවකයන් අතර බැඳීම සංකේතවත් කරමින් කුවේනිය පුතෙකු සහ දිනියෙකු බිහි කළාය. එහෙත් විජයගේ පිරිස තම මව්බිමෙන් කුමරියක සරණ පාවා ගන්නා ලෙස ඔහුට බල කළ විට ඔහු කුවේනියත් දරුවන් දෙදෙනාත් අත්හැර දමියා. පාවාදීමෙන් හදවත බිඳී ගිය කුවේනිය නැවත සිය ජනයා වෙත ගිය නමුත් සතුරන්ට උදව් කිරීම නිසා ඔහු ඇයව ප්‍රතික්ෂේප කළහා. මේ ආගේ ශෝචනීය මරණයට හේතු විය. විජේගේ පාලනයෙන් ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ආරම්භ වූ නමුත් කුවේනියගේ මතකය වනාන්තරයට අධිග්‍රහිත ආත්මයක් ලෙස ඉතිරි විය.